කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ගොඩක් දවසකින් වීඩියෝ එකක් කරන්න බැරි වුණා මට. මේ දවස් වලට කැනඩාවට වින්ටර් එක ඉවරලා සමර් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට හැම ගහකම වගේ ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් මට හිතෙනවා ඔයාලට මගේ පළවෙනි වීඩියෝ එකේදී මම මේ ගෙවල් වටේට ගිහිල්ලා ඔයාලට වීඩියෝ එකක් කරලා පෙන්නනවා හිම් වැටලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ මට හිතුණා සමර් එකට කොහොමද මේ ගස්වල මල් පිපෙන්නේ කියලා පෙන්වන්න. පාර දිගේ යන්නයි හදන්නේ. ඉතින් ඔයාලත් මගෙත් එක්ක යන් එහෙනම්. ඉතින් මගෙන් මුලින්ම වීඩියෝ බලපු කෙනෙක් දකින්න ඇති මේ ගස්වල මුලින්ම කොළ තිබුණේ නැහැ. නටු විතරයි තිබුණේ. කොළ සේරම හැලිලා ගිහිල්ලා. ඉතින් වින්ටර් එක ඉවර වෙනවත් එක්කම මේ ගස්වල පොහොට්ටු තමයි ඉස්සරලාම ආවේ. හැබැයි කොළ ටිකක් තියෙනවා. ඒත් ඒ කොළ පේන්නෙත් නැහැ. මල් වලට වැහිලා තියෙන්නේ. හරි ලස්සනයි. මේ ගස්වල මං හිතන්නේ මේ පාරේ වර්ග දෙකක් තියෙනවා. ඔතන තියෙන්නේ රෝස පාට ගස් ටිකක්. ඊට පස්සේ ඉස්සරහට තියෙනවා ඕකෙම සුදු පාට මල් පිපෙන ගස් ටිකක්. ඉතින් මං ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ වෙලාවේ හොඳට ඉර පායලා තියෙන්නේ. හරි ලස්සනයි. ඉතින් ඒ වගේම ඇඟට හරි සනීපයි. ඇත්තටම ඉතින් මේ කැල්ගරි ඉක්මනට වෙනස් වෙන වෙදර් එකක් තියෙන්නේ. ඒක අපිට විශ්වාස කරන්න බෑ කොයි වෙලාවෙද වෙනස් වෙන්නේ කියලා. මම මේ වීඩියෝ එක ගත්තේ විනාඩි කිහිපයක් ඇතුළත. සාමාන්‍යයෙන් මට විනාඩි 5-10ක් වගේ යන්න ඇති මේ වටේ රවුම යන්න. ඉතින් ඒ වෙලාව ඇතුළත මේ කොහොමද මේ වෙදර් එක ඉක්මනින් වෙනස් වෙන්නේ කියලා ඔයාලට මම පෙන්නන්නම් මේ වීඩියෝ එක ඉවර වෙනකොට. මේ තියෙන සුදු පාට ක්‍රැබ් ඇපල් ගහක්. රෝස පාට එකේම සුදු පාට මල් පිපෙනවා. ඒත් ගෙඩියේ කිසිම වෙනසක් නැහැ. ඉතින් සමහර විට ඔයාලට හිතෙනවා ඇති මම එකම තැන ඉන්නවද කියලා. නෑ මම ටික ටික ඉස්සරහට යනවා. ඉතින් එකම වගේ පරිසරයක් තමයි තියෙන්නේ. ගෙවල් වල ප්ලෑනුත් එක වගේ. ඒ ගෙවල් ඉස්සරහා හිටවලා තියෙන ගසුත් එක වගේ. ඉතින් ලොකු වෙනසක් පේන්නේ නෑ බැලුවාම. ඉතින් මම චුට්ටක් ඉස්සරහට යනවා සාමාන්‍යයෙන් පොඩි වටයක් යන්. ඉතින් ඔච්චර වෙලා අපි ගස් උඩ දිනානේ බලාගෙන ගියේ. දැන් බලන්නකො මේ පොළවේ මේ කහපාට පොඩි මලක් විපිලා තියෙනවා තනකොළ අතරින්. මේක නම් ඉතින් වල් පැල ඇටියක්. අය වුණාට හරි ලස්සන පොඩි කහපාට මලක් පිපෙනවා. මේවා ඉතින් ගලවලා අයින් කරනවා. ගොඩක් කැමති නෑ මේ ගෙවල් ඉස්සරහා මෙහෙම කහපාට මේ වල් පැල ඇටිය තියෙනවට. හැමෝම ඉතින් මේක සුද්ධ කරලා අයින් කරනවා. සමර් එකේ පටන් ගන්නකොටම ඉතින් ඔය මලුත් මේ අනිත් ඒ වගේම ඉතින් ඒවත් පිපෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් එච්චර කාලයක් නෑ සමර් එකේ පටන් අරගෙන සති 2ක් වගේ ඇති. ඒ නිසා ඉතින් දැන් ගොඩක් ගෙවල් වල මේව ගලවලා අයින් කරන්න පටන් අරන්. මේ මල් ගහ නම් වෙනස්. ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නපු එක වගේ නෙමෙයි. ඒකේ මල් තියෙන නිකන් එක පොකුරු පොකුරු වගේ. ඒකත් හරි ලස්සනයි. ඉතින් ඇත්තටම මේ කොළවලට වැඩි තියෙන මල් ඒ ගස් පේලිය ඔක්කොම ඒ වගේ. ඉතින් මම ඔයාලට කිව්වා වගේම දැන් ලස්සනට ඉර පායලා තිබ්බත් වැස්සක් එන්න හදන්නේ. මම ඉතින් එළියට බහිනකොට නම් එහෙම ගතියක් පරිසරයේ තිබුණේ නැහැ. බලමු මට වැස්සට කලින් ගෙදරට යන්න පුළුවන් වෙයිද කියලා. මොකද විනාඩි කිහිපයක් ඇතුළත මේ පරිසරයේ මේ වෙදර් එක වෙනස් වෙනවා. ඉතින් මම දැන් ඉක්මනට ගෙදරට යනවා. මේ වීඩියෝ එක ගත්තේ මං ගේ ඇතුලේ ඉඳලා. ඇත්තටම ගෙදරට එනකොටම වගේ හේල් වැටෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ලොකු වැස්සකුත් වැටෙනවා. ඉතින් මගේ වීඩියෝත් එක්ක රැඳිලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. මේ වගේ අලුත් වීඩියෝ දිගටම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම්. thank you හැමෝටම සුබ දවසක්.